ඔහෝ මෙන්න චොක්ලට් එක ගයිස්. වලට සාපේක්ෂව රිස්බරි ළඟ තියෙන යුනික් රසය මේකෙත් තියෙනවා. ඒ රසය වැඩි වෙලා තියෙනවා මිසක් කිසිම අඩුවීමක් නැහැ. Hello guys, ඔයාලම එකතු වෙලා ඉන්නේ සමීර සිරිවර්ධන YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි අද රිවිව් කරන්න යන්නේ චොක්ලට් එකක්. ගොඩක් අය රිවිව් කරලා තිබු චොක්ලට් එකක් තමයි අපි රිවිව් කරන්නේ. හැමෝම කිව්වා මේක රසයි කියලා. ඒ අතර කීප දෙනෙක් කිව්වා මේක රස නැහැ කියලා. සමහරු කියනවා මේක normal චොක්ලට් එකක් වගේ කියලා. ඉතින් අපි බලන්න යන්නේ මොකද්ද මේකේ ඇත්ත කියලා. ඉතින් මේක තමයි රිස්බරි එකෙන් හඳුන්වා දෙන රොකෝවා with cashew චොක්ලට් එක. ඉතින් මේක ගැන විස්තර කිව්වොත් මේකේ සීනි අඩංගු වෙනවා ග්‍රෑම් 45.2ක්, ලුණු අඩංගු වෙනවා 0.32 ග්‍රෑම්, මේටි අඩංගු වෙනවා 32.1 ග්‍රෑම්. ඉතින් මේකේ මිල අපි අන්තිමට සඳහන් කරන්නම්. ඉතින් මේකේ ඒ වගේම මේකේ හරි රිච් ලුක් එකක් තියෙනවා. ඔයාලට පේනවා මේක ෆොටෝස් ටිකක් අපි දාන්නම්. ඉතින් මේක අර පළවෙනියෙන් මේගොල්ලෝ මේක භාවිතා කරලා තියෙනවා කියලා පේනවා ඇහැ පිනවන්නේ කැමට කලින්. ඉතින් හරි ලස්සන වර්ණ භාවිතයක් තියෙනවා. ඒකත් ඉගෙන දැක්කහම පේනවා. ඒ කියන්නේ පළවෙනි පාරම දැක්කහම ඒක ගිහිල්ලා බලන්න හිතන විදිහට ඒගොල්ලෝ ඒක පාවිච්චි කරලා තියෙනවා. ඒක හොඳට බ්‍රෑන්ඩින් කරලා තියෙනවා කියලා පේනවා. ඉතින් මේක තියෙනවා ග්‍රෑම් 90ක් ප්‍රමාණයක්. ඉතින් අනික ලස්සන මේ බලන්න මේ දැක්කට පස්සේ ආස හිතන විදිහට ඒගොල්ලෝ ඒක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි යන්නේ එහෙනම් මේකේ රස බලන්න. ඔන්න ගයිස් එහෙනම් අපි චොක්ලට් එක අන්බොක්ස් කරන්නයි යන්නේ. කොහමද? ඔහෝ මෙන්න චොක්ලට් එක ගයිස්. හොඳ සුවඳක් තියෙනවා. ඉතින් රිස්බරි කියලා ලෝගෝ එක තියෙනවා මේ. ඔයාලට පේනවා ඇති. ඉතින් සුවඳයි, හරිම සුවඳයි. අනිත් පැත්ත මෙන්න මේ කැෂියු හොඳට තියෙනවා වගේ පේනවා මේ. හරි එහෙනම් අපි බලමු මේකේ රස කොහොමද කියලා. ආත් මේකේ චොක්ලට් ප්‍රමාණය කියන්න ඕනේ. මේකේ තියෙනවා 3යි 6යි 9යි 12යි 15 චොක්ලට් 15ක් තියෙනවා. ඉතින් අපි දැන් බලන්න යන්නේ මේකේ රස කොහොමද කියලා. තව ගෑල්ලක් කාලම කියන රස මරු පට්ටම රසයි. මේකත් ගන්න තරම් පට්ටම රසයි. කළු කෑලි හොඳට හැපෙනවා. කොහොමද රිස්බරි බෑන්ඩ් එක කියන්නේ අනිත් ඒවත් එක්ක ලොකු තරගයක් ගෙන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් එයාලා කොහොමත් තරගකාරී සමාගමක් විදිහට හොඳ චොක්ලට් එකක් කාලෙකින් ඉදිරිපත් කරනවා. මේක කීපයක්ම චොක්ලට් වර්ග තියෙනවා. මම ඊළඟට බලාපොරොත්තු වෙනවා එයාලගේ චොක්ලට් වර්ග කීපයක් ගෙනල්ලා ඔයාලට රිවිව් එකක් කරන්න. මේක දැක්කම ඇත්තටම ආසයි කියන එක තමයි අපි මේක රිවිව් එකක් කරමු කියලා හිතුවේ. මේක තව ගෑනක් ගන්න ඒක රසයි. ඒක මාර්ම රසයි. කඩු හැපෙනවා හැම චෑල්ලකම වගේ. හරිම රසයි. මට දැනෙන විදිහට නම් රිස්බරි එකේ දැනට මම කාපු රසම චොක්ලට් එක මේක තමයි. ඔව් අවංකව මම අර කැපිලි පාට යාලගේ චොක්ලට් එක මට මතක නැහැ. කහ පාටයක් කුකීස් එකක් මේගොල්ලෝ හඳුන්වා දීලා තිබුණා. මම try කරලා බැලුවා. හැබැයි එයා මේකට වඩා මේක රසයි කියලා මම හිතනවා. අඟුරු රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. මේක ඔයාලා try කරලා බලන්න. මොකද අනිවාර්යයෙන්ම මිනිස්සු කියනවා විශ්වාස කරන්න එපා. සමුන් කාලා බලන්න කියන්නේ ඇත්තද කියලා. අවංකවම රසයි. මේක පට්ටම රසයි. මේ يعني කොච්චර ගෑවත් එපා වෙන්නේ නැහැ වගේ මේක. මේකම තනියෙන් ගන්න පුළුවන්. හරි ගයිස් මම කියන්නම් ඊට පස්සේ ඔයාලට මේක ගාන කීයක් වෙනවද කියලා. මේක රුපියල් 430ක් වුණා. ඒ ගානට මේක worth ගයිස්. මොකද මේ
අනිත් චොක්ලට් වලට සාපේක්ෂව රිස්පරිලාගේ තියෙන යුනික් රසය මේකෙත් තියෙනවා. ඒ රසය වැඩි වෙලා තියෙනවා මිසක් කිසිම අඩුවීමක් නැහැ සහ ඒගොල්ලෝ මේන්ටේන් කරන ක්වොලිටි එක මේකෙත් තියෙනවා. ඉතින් මම ඔයාලට කියනවා try කරලා බලන්න කියලා. අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේක රසම රස චොක්ලට් එකක්. මේ ඔයාලා ඊට පස්සේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දායි. මොකද ඔයගොල්ලෝ රිස්පරිලාගේ කාපු රසම චොක්ලට් එක මේක කියලා. මට නම් මේක තමයි රිස්පරිලාගේ කාපු රසම චොක්ලට් එක. ඉතින් පට්ටම රසයි guys. අවංකවම රසයි. කාලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම අපි බලනවා. ඔයාලගේ රිවිව්ස් කොහොමද කියලා. මොකද මට රසයක ඔයාලට රස නොවෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා කෑවනම් අපිට කමෙන්ට් එකක් දාන්න. මොකද අපිට ඒක හයියක් ඊළඟ වීඩියෝ එක කරන්න ඔයගොල්ලෝගේ අදහස්. ඉතින් එහෙනම් guys අපි ගොඩක් දිගට මේක අදින්න නැතුව මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන එක ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. කියන්න වැදගුණා. වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, යාළුවොත් බලන්න, share පාරක් දාන්න. ආදරේ